තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා කල්‍යාණ මිත්‍ර ඔබ සියලු දෙනාටම. ධර්ම කාරණාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන හිටියට එකට ටිකක් වෙලාව යොමු කරගන්න අපහසු නිසා ලැබිච්ච අවස්ථාවක මේ විදිහට ලයිව් වීඩියෝ එකකින් ඒ ධර්ම කාරණාව සඳහන් කරන්න තමයි මේ බලාපොරොත්තු වුණේ. වීඩියෝ එකක් විදිහට එඩිට් කරලා ඒක ඉදිරිපත් කරන්න කාල වේලාව පොඩ්ඩක් මේ දවස්වල ගැටලුවක් වෙලා තියෙන නිසා කොහොම නමුත් මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමදාම වගේ සාකච්ඡා කරන මාතෘකාවක්. ඒක තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව. මේ කාරණා කොච්චර කතා කරත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා, ප්‍රමාණවත් වෙනවා කියලා දැනෙන්නේ නැති නිසා තමයි මෙහෙම නැවත නැවත කතා කරන්නේ. ඉතින් දැන් මේ වීඩියෝව හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය කියන්නේ කුමක්ද, දුක්ඛ කියන්නේ කුමක්ද, අනාත්ම කියන්නේ කුමක්ද කියන මේ ධර්ම කාරණා අපි කොහොමද මේ එදිනදා ජීවිතයත් එක්ක වටහා ගන්නේ කියන දේ. අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය ධර්ම විරෝධී නොවි, අර්ථ විකෘති නොවි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට කොහොමද වටහා ගන්නේ කියන එක එදිනදා ජීවිතයේ සමග සරලව එදිනදා ජීවිතයේ සමග වටහා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් වර්තමානයේ අනිත්‍යතාවය කියන ධර්ම කාරණාව බොහෝ විකෘති කිරීම වලට ලක් කරගෙන යනවා. ඒ නිසා ගොඩක් දෙනෙක්ට මේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය අර හැටි වටහා ගන්නට, අවබෝධ කර ගන්නට බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. එතකොට මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය මේ ත්‍රිලක්ෂණය සාමාන්‍යයෙන් අපිට හැමදාම අත්දකින්න තියෙන ධර්ම කාරණා. මේ ධර්ම කාරණා ගැඹුරට වටහා ගන්නටත් පුළුවන්, සරලව එදිනදා ජීවිතය ඔස්සේ වටහා ගන්නටත් පුළුවන්. කොහොම නමුත් මේ එදිනදා ජීවිතය තුළින් මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියන මේ ධර්මතා ධර්මානුකූලව වටහා ගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. එතකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට එක පහසුවක් වෙන්නේ. අනිත්‍යතාවය කොහොමද අපි එදිනදා ජීවිතයත් එක්ක දකින්නේ? දුක්ඛතාවය කොහොමද එදිනදා ජීවිතයත් එක්ක දකින්නේ? අනාත්මතාවය කොහොමද එදිනදා ජීවිතයත් එක්ක දකින්නේ? මේ විදිහට එදිනදා ජීවිතය තුළින් මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය අපිට දකින්නට පුළුවන් නම් අපිට ධර්මාවබෝධයට පහසුවක් තිබෙනවා. මේ අපේ ජීවිතය අනිවාර්යයෙන්ම නිවන කරා යොමු විය යුතු ජීවිතයක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මොන ගහලා තියෙන අවස්ථාවේදී ජීවිතේ නිවන කරාම යොමු කර ගන්නට ඕනේ. එතකොට මේ ජීවිතය නිවන කරා යොමු කර ගන්නට නම් අර මුලින් කියපු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අපි එදිනෙදා හැම දෙයක් තුලින්ම දකින්න පුරුදු වෙන්නට ඕනේ. එතකොට තමයි ඒවා අපිට පහසුවෙන් අවබෝධ කර ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය පහසුවෙන් අවබෝධ කර ගන්නට අපි හුරු කර ගන්නවා නම් ධර්ම අවබෝධය අපිට අපහසුයක් වෙන්නේ නැහැ. ඒ නිසා
මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවය පහසුවෙන් අවබෝධ කරගන්නේ කොහොමද කියන එක වටහා ගන්නට ඕනේ. එතනදී මේ අනිත්‍යතාවය කියන්නේ කුමක්ද කියන එක මුලින් අපි දකින්නට ඕනේ. අනිත්‍ය කියන්නේ වෙන තේරුම් ගන්න අමාරු විශේෂ උත්සාහයක් දරන්න අවශ්‍යතාවයක් තියෙන ධර්මතාවයක් නොවේ. අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඕනෑම දෙයක් හට ගන්නවා බිඳෙනවා. හට ගන්නවා බිඳෙනවා සහ ඒ හට ගැනීම බිඳීම කියන දෙක අතරතුරේ වෙනස් වෙනවා. ඕනෑම දෙයක් මේ ලෝකේ අපිට ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, සිතට අරමුණු වෙන ඕනෑම ධර්මතාවයක් හට ගන්නවා, වෙනස් වෙමින් පවතිනවා, බිඳිලා යනවා. මේ හට ගැනීම, වෙනස් වීම, බිඳීම කියන මෙන්න මේ ලක්ෂණ තුන කෙටි කරලා ගත්තට පස්සේ අපි ඒකට කියනවා අනිත්‍ය කියලා. එක ඕනම තැනකදී දකින්න පුළුවන් දෙයක්. අපි සරල උදාහරණ වලින් ආවොත් උදේට ඊට පායනවා, හවසට ඊට බහිනවා. ඒ අතරතුරේ ඉරේ පිහිටීම වෙනස් වෙනවා. අන්නේ ඉර පායලා ඉර බැහැලා යන එක දක්වා වෙනස් වීගෙන යන ස්වභාවයත් එක්ක මේ මුළු ලක්ෂණ ඔක්කොම එකට එකතු කරලා ගත්තට පස්සේ අපි ඒකට කියනවා අනිත්‍ය වෙනවා කියලා. සූර්යාගේ පිහිටීම අනිත්‍ය වෙනවා. නැත්තම් ඉරේ එළිය අනිත්‍ය වෙනවා. ඉරේ සැර, ඉරේ එළියේ සැර අනිත්‍ය වෙනවා. මේ විදිහට මේ සියලුම සූර්යයා හා සම්බන්ධ වෙච්ච මේ ඉර නැගලා බැහැලා යනවා කියන කතාවත් එක්ක තියෙන හැමදේම එකතු කරලා ගත්තට පස්සේ අපිට ඒව හඳුන්වන්න පුළුවන් අනිත්‍ය වෙනවා කියලා. ඒක සරල උදාහරණයක්. ඒ වගේම තමයි සෝබා දහමෙත් එක්ක තියෙන අනිත් දේවල්. ඕනෑම වස්තුවක් හට ගැනීම, වෙනස් වෙමින් පැවතීම සහ බිඳී යාම නැත්නම් ඉවත් වී යාම මේ අනිත්‍යතාවයේ ලක්ෂණ වලට අඩංගු වෙනවා. එතකොට ඒ ලක්ෂණම තමයි අපේ ජීවිතයත් එක්කත් තියෙන්නේ. අපේ ජීවිතය ගත්තොත් එහෙම පොඩි ළමයෙක් විදිහට අපි උපදිනවා. යම් කිසි දවසක මැරෙනවා. ඒ මැරෙන තාක් ජීවත් වෙන කාලය තුල වෙනස් වෙනවා. ඉපදෙනවා, වෙනස් වෙනවා, මැරෙනවා. ඉපදෙනවා, වෙනස් වෙමින් ජීවත් වෙනවා, මැරෙනවා. මේ විදිහට හටගෙන වෙනස් වෙමින් පැවතිලා බිඳිලා යෑම දක්වා මෙන්න මේ ලක්ෂණ ටික එකට එකතු කරලා ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් ජීවිතය අනිත්‍ය වෙනවා කියලා. ඉපදෙනවා, වෙනස් වෙමින් ජීවත් වෙනවා, මැරෙනවා. ඒක අනිත්‍ය වීම. ඒක අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. නිරන්තරයෙන් යමක් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම කියලා කියන්නේ අනිත්‍යතාවය. ඒක අපිට පහසුවෙන් දකින්න පුළුවන් ධර්මතාවයක් මේ වෙනස් වෙනවා කියන එක. දැන් යම් කිසි විදිහකට අපි මීට කාලයකට කලින් දැකපු යම් කිසි දෙයක් ගත්තොත් ඒක නැවත අපි දකිනකොට තිබ්බට වඩා වෙනස් වෙලා තියෙනවා. අපිට වෙනස් වීම කියන එක වැටහෙනවා. අනේ වෙනස් වීම කියන එක මුලින් තිබුණාට වඩා වෙනස් තත්වයකට පැමිණීම අනිත්‍යතාවයේ ලක්ෂණයක්. එතකොට හොඳට තියෙන දෙයක් කැඩිලා බිඳිලා යාම අනිත්‍යතාවයේ ලක්ෂණයක්. පණ තියෙන සතෙක් මිය පරලෝ යාම අනිත්‍යතාවයේ ලක්ෂණයක්. මේ විදිහට යම්කිසි පවතින දෙයක් වෙනස් වීමක් හෝ නැත්තම් හටගත්ත දෙයක බිඳී යාම හෝ නැවත පාවිච්චියට ගන්න බැරි විදිහට විනාශ වී යාම හෝ මේ වගේ ලක්ෂණ වලට අපි කියනවා අනිත්‍ය වෙනවා කියලා. ඒත් මේ අනිත්‍ය වෙනවා කියන එක වටහා ගන්න පහසුයි. අපිට ඒක අපහසුතාවයක් නැහැ අනිත්‍ය වෙනවා කියන එක වටහා ගන්න. ඔය අනිත්‍යතාවය සහ දුක්ඛතාවයකට සම්බන්ධ කරන තැන තමයි ගැටලුවක් එනවා නම් ගැටලුවක් එන්නේ. අනිත්‍ය වෙන ධර්මයක් කොහොමද
දුක්ඛ වෙන්නේ. මෙන්න මේ කාරණාවේදී තමයි ওই ධර්ම විකෘති කාරණා බොහෝ ප්‍රමාණයක් හටගෙන තියෙන්නේ. අනිත්‍ය වෙන සියල්ල දුක වෙනවද? අනිත්‍ය වෙන සියල්ලම දුක නොවි සැප වෙනවද? දුක හටගන්නේ අනිත්‍යතාවය නිසාද? මේ ආදී විවිධ මතවාද ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය කියන ධර්මතාවයයි දුක්ඛතාවය කියන ධර්මතාවයයි එකට සම්බන්ධ කරගන්න බැරි වෙච්ච නිසා. අනිත්‍ය සහ දුක්ඛ එකට සම්බන්ධ කරලා කොහොමද මේ සම්බන්ධතාවය වටහා ගන්නවා කියන එක තමයි විශේෂයෙන් වැදගත් වෙන කාරණාව. මොකද අනිත්‍ය කියන එක අපිට පහසුවෙන් වටහා ගන්නට පුළුවන්. ඔය දීපු සරල උදාහරණත් එක්ක ඕනෑම දෙයක් වෙනස් වෙනවා නම් ඒක අනිත්‍ය වීමක්. කැඩලා බිඳලා යනවා නම් අනිත්‍ය වීමක්. විනාශ වෙලා යනවා නම් අනිත්‍ය වීමක්. ඒ අනිත්‍ය වෙන ධර්මතාවයක් දුක්ඛ වෙන්නේ කොහොමද? ඒක තමයි අපි ගලපලා ගන්න ඕනේ වෙන්නේ. අනිත්‍ය වෙන ධර්මයක් දුක්ඛ වෙන්නේ කොහොමද? අනිත්‍ය වෙන හැමදේම දුක්ඛද? එතනදී මේ දුක්ඛ කියලා කියන්නේ කිසිම විදිහකට මේ හිතට දැනෙන දුක හරි නැත්නම් ශරීරයට දැනෙන දුක හරි විදිහට හිතන්නට හොඳ නැහැ. ශරීරයට දැනෙන දුක, හිතට දැනෙන දුක නෙවෙයි මේ දුක්ඛාර සත්‍යයේ දුක කියලා හඳුන්වලා තිබෙන්නේ. ඒක පමණක් නෙවෙයි. මතක තියාගන්නට ඕනේ දුක්ඛාර සත්‍යයේ දුක්ඛ කියලා හඳුන්වන්නේ මේ හිතටයි ගතටයි දැනෙන දුක් වේදනාව පමණක් නෙවෙයි. හිත රිදෙනවා කියන එක තමයි දුක්ඛාර සත්‍යය දේශනා කරලා තියෙන්නේ. නැත්නම් ඇඟ රිදෙනවා කියන එක තමයි දුක්ඛාර සත්‍යය දේශනා කරන්නේ කියලා හිතුවොත් චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම වර්ධිනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ මේ හිතේයි ගතේයි තියෙන දුක පිළිබඳව පමණක් නෙවෙයි. ඒ දුකත් ඇතුළත්ව ඒ දුකට එහා ගියපු වෙන විස්තරයක් එතන තියෙන්නේ. ඒක දුක්ඛ වේදනාවෙන් විතරක් චතුරාර්ය සත්‍ය බැලුවොත් තමයි ගැටලුවක් ඇති වෙන්නේ. අනිත්‍ය කියන එකයි දුක්ඛ කියන එකයි සම්බන්ධ කරගන්න බැරි වෙන්නේ අන්න එතකොට. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් අලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ ආදී විදිහට දුක විස්තර කරලා තියෙන හැම තැනකම මේ හිතට තියෙන දුක, ගතට තියෙන දුක පමණක් නොවේ විස්තර කරලා තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ මුලින්ම. දුක්ඛාර සත්‍යයේ දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව පමණක් නොවේ. දුක්ඛ වේදනාව පමණක් නොවේ දුක්ඛාර සත්‍ය තුල විස්තර කරන්නේ. එතකොට දුක්ඛ වේදනාව පමණක් නොවේ කියන තැන ඉඳන් චතුරාර්ය සත්‍ය බලන්නට ගියොත් අපිට වටහා ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය සහ මේ ත්‍රිලක්ෂණය අතර සම්බන්ධය. දැන් දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව කියලා කවුරු හරි හිතුවොත් එයාට තමයි අර ප්‍රශ්නයක් එන්නේ අනිත්‍ය නිසා දුක විතරද ඇති වෙන්නේ, අනිත්‍ය නිසා සැපත් ඇති වෙනවා නේද කියලා. එහෙම අදහසක් එන්නෙම එයා චතුරාර්ය සත්‍ය හරියට දන්නේ නැති නිසා. දුක්ඛාර සත්‍ය දන්නේ නැති නිසා. දුක්ඛාර සත්‍ය ගත්තට පස්සේ දුක්ඛාර සත්‍ය තුල විස්තර කරන්නේ දුක්ඛ වේදනාව කියලා ගත්තොත් තමයි අන්නර අනිත්‍යතාවය දුක්ඛතාවය සම්බන්ධ කරන්න අපහසු වෙලා යන්නේ. අනිත්‍ය කියන ධර්මතාවය, මේ අනිත්‍ය කියන ධර්මතාවයෙන් හටගන්නේ දුක්ඛ කියන ලක්ෂණය මිසක දුක්ඛ වේදනාව කියලා ගන්න එපා. අනිත්‍ය නිසා දුක හට ගන්නවා කියන තැනදී අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා කියලා ගන්න එපා. අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා කියලා අර්ථකථනය කළොත් තමයි චතුරාර්ය සත්‍ය වර්ධින්නේ. අනිත්‍ය නිසා දුක්ඛ ආර්ය සත්‍යයේ තිබෙන සියලුම දුක් හට ගන්නවා කියලා ගත්තොත් වර්ධින්නේ නැහැ.
කොහොමද එහෙම කරන්නේ? අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා කියන තැන ඉඳන් චතුරාර්ය සත්‍ය බලන්න එපා. ඒක තමයි පළවෙනි කාරණාව. අනිත්‍යතාවය නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා කියලා නොවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අනිත්‍ය නිසා මේ දුක්ඛ ආර්ය සත්‍යයම හට ගන්නවා කියලා. කොහොමද? දැන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ ආදී දුක්ඛ ස්කන්ධය ගත්තට පස්සේ ඔය දුක් ඔක්කොම එකතු කරලා භාග්‍යවතුන් වහන්සේ අන්තිමට දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධේ දුකයි, වේදනා උපාදානස්කන්ධේ දුකයි, සංඥා උපාදානස්කන්ධේ දුකයි, සංස්කාර උපාදානස්කන්ධේ දුකයි, විඥාන උපාදානස්කන්ධේ දුකයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ පහම දුකයි. දැන් ඔබ හිතන්න දුක්ඛාර සත්‍ය තුල කියන්නේ දුක්ඛ වේදනාව ගැන විතරක් නම් රූප උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් වෙන්න ඕනේ. වේදනා උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් වෙන්න ඕනේ. සංඥා උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් වෙන්න ඕනේ. සංස්කාර උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් වෙන්න ඕනේ. විඥාන උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් වෙන්න ඕනේ. දුක්ඛාර සත්‍ය තුල කියන්නේ දුක්ඛ වේදනාව ගැන නම් පංච උපාදානස්කන්ධය දුක්ඛ වේදනාවක් වෙන්න ඕනේ. නමුත් පංච උපාදානස්කන්ධයේ ඒ උපාදානස්කන්ධ පහෙන් එක කොටසක විතරයි වේදනාව කියන එක තියෙන්නේ. ඒ වේදනාව කියන එකෙනුත් කොටස් 3කට හෝ 5කට බෙදලා ඒකෙනුත් එකයි නැත්තම් දෙකයි. 3කට බෙදුවොත් වේදනා උපාදානස්කන්ධය 3ට බෙදුවොත් 3න් එකයි දුක්ඛ වේදනාව. වේදනා උපාදානස්කන්ධය 5කට බෙදුවොත් 5න් දෙකයි වේදනාව දුක්ඛ වේදනාව තියෙන්නේ. එතකොට තේරුම් ගන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ කිසිම විදිහකට මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් කියලා දේශනා කරලා නැහැ. නැත්තම් දුක්ඛාර සත්‍යයේ තියෙන්නේ දුක්ඛ වේදනාව පමණයි කියලා දේශනා කරලත් නැහැ. ඔබ දුක්ඛ ආර්ය සත්‍ය බලනකොට දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් විතරයි කියලා හිතලා බලන්නේ නැතුව දුක්ඛ ආර්ය සත්‍යයේ වේදනාව සහ වේදනාව නොවන දේවලු තියෙනවා කියලා හිතලා බලන්න ඕනේ. ඒක ටිකක් අමාරු වෙයි මුලදී. ඔක තේරුම් ගන්න අමාරුයි, වටහා ගන්න අපහසුයි. මොකද ඒක පහසුයි නම් මේ වෙනකොට බිරණම් පාලානේ. නමුත් ඒක පහසුවෙන් වටහා ගන්න බෑ. නමුත් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි උත්සාහවන්ත වෙලා දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව විතරක් නෙවෙයි කියලා බලන්න පටන් ගන්න ඕනේ. දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව විතරක් නෙවෙයි නම් අනිත්‍ය නිසා දුකයි කියන තැනදී කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත්‍ය නිසා දුක්ඛ වේදනාවක් හටගන්නවා නෙවෙයි. දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාව කියලා හිතුවොත් තමයි අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව හටගන්නේ නැහැ කියන තර්කයක් ඇති වෙන්නේ. නමුත් දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව පමණක් නොවේ කියලා බලනකොට අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව පමණක් නොවේ හටගෙන තියෙන්නේ. අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන දුක්ඛතාත් හටගෙන තියෙනවා. ඒක මම නැවත කියන්නම්. දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව විතරක් නම් අනිත්‍ය නිසා දුක හට ගන්නවා කියන තැනදී දුක්ඛ වේදනාව විතරයි හටගෙන තියෙන්නට පුළුවන්. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය තුල
දුක්ඛ වේදනාව පමණක් නොවේ. දුක්ඛ වේදනාවට එහා ගියපු තවත් දේවල් තියෙන නිසා දුක්ඛ වේදනාව වගේම වේදනාව නොවන ධර්මතාත් තියෙන නිසා අනිත්‍යතාවය නිසා දුක හට ගන්නවා කියනකොට දුක්ඛ වේදනාව වගේම දුක්ඛ වේදනාව නොවන ධර්මතාත් හටගෙන තියෙනවා. අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව වගේම දුක්ඛ වේදනාව නොවන දේත් හටගෙන තියෙනවා. යමක් අනිත්‍යද ඒක දුකයි කියනකොට යද නිච්ඡං තං දුක්ඛං කියන තැනදී අනිත්‍යතාවය නිසා දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන ධර්මතාත් හටගෙන තියෙනවා. හොඳට බලන්න දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් කියලා හිතුවොත් විතරයි ඔබට ගැටලුව ඇති වෙන්නේ. ගැටලුව තියෙන්නේ ඇයි ඔබ හිතුවේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් කියලා. ඒක තමයි අපිට පුරුදු ධර්මතාවය. සත්වයාට සාංශාරික වශයෙන් පුරුද්ද තියෙන්නේ දුක්ඛ වේදනාව පිළිබඳව හිතලා. දුක්ඛ වේදනාව පිළිබඳව හිතලා පුරුද්දක් තියෙන නිසා තමයි දුක්ඛ වේදනාව මුල් කරගෙන දුක්ඛාර සත්‍ය දේශනා කරන්නේ. නමුත් දුක්ඛාර සත්‍යයේ තියෙන්නේ දුක්ඛ වේදනාව විතරක් නෙවෙයි. දුක්ඛ වේදනාවක් තියෙනවා දුක්ඛ වේදනාව නොවන දේවලුත් තියෙනවා. එතකොට මේ දුක්ඛ වේදනාව වගේම වේදනාව නොවන දේවලුත් හට ගන්නවා යම් කිසි ධර්මයක් අනිත්‍ය වෙනකොට. ඕනෑම ධර්මයක් අනිත්‍ය වෙනකොට ඒක දුක්ඛ වෙනවා. හැබැයි ඒක දුක්ඛ වේදනාවක් වෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියනකොට ඒ අනිත්‍ය වෙන ධර්මතාවය නිසා සබ්බේ සංඛාරා දුක්ඛ වෙනවා. සියලු සංස්කාරයෝ දුක්ඛ වෙනවා. සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙනවා වගේම ඒ අනිත්‍ය වෙන සංස්කාරයෝ දුක්ඛ වෙනවා. හැබැයි දුක්ඛ වේදනාවක් වෙනවා නෙවෙයි. අන්න එහෙම හිතලා බලන්න. දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව පමණක් නොවේ. එහෙම හිතලා බලනකොට දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න හරිම පහසුයි. කොහොමද? දුක්ඛාර සත්‍යයේ තියෙන දුක්ඛ වේදනාව පමණක් නොවේ. වේදනාව නොවන දේවලුත් තියෙනවා. එතකොට යමක් අනිත්‍ය වෙනකොට දුක්ඛ වේදනාව පමණක් නොවේ. වේදනාව නොවන දේවලුත් හට ගන්නවා. අනිත්‍ය වීම නිසා වේදනාව වගේම වේදනාව නොවන දේවලුත් හට ගන්නවා. කොහොමද එහෙම හටගන්නේ කියන එක තමයි ඊළඟට විස්තර කරගන්නට ඕනේ. අනිත්‍ය වීම නිසා දුක්ඛ වේදනාව වගේම වේදනාව නොවන දේවලුත් හට ගන්නවා. ඒක හටගන්නේ කොහොමද? සරල උදාහරණයක් ගනිමු. පොඩි ළමයෙක්ට පැණි රස දෙයක් දුන්නොත් එහෙම නැත්නම් පළතුරක් වගේ දෙයක් දුන්නොත් ඒ ළමයා ආස කරන කුමක් හෝ දෙයක් දුන්නොත් පොඩි දරුවෙක්ට ඒ දරුවා ආස කරන දෙයක් දුන්නොත් ඒ දරුවට සතුටක් ඇති වෙනවා. සතුට කියන්නේ මොකද්ද? සෝමනස්ස වේදනාව. එතකොට පොඩි දරුවෙක්ට කැමති දෙයක් දුන්නොත් සෝමනස්ස වේදනාවක් හට ගන්නවා. පොඩි දරුවෙක්ට කැමති දෙයක් දුන්නොත් සෝමනස්ස වේදනාවක් හට ගන්නවා. නැත්තම් සතුටක් හට ගන්නවා. එතකොට ඒක අපි පරමාර්ථ පැත්තෙන් බලන්න ගන්නකොට කොහොමද? පොඩි දරුවා කියන්නේ සත්වෙක් පුද්ගලයෙක් නොවේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කොටස් පහක් තියෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ රූපයත් පොඩ්ඩක් පැත්තකින් තියලා වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් ටික ගත්තොත් අර දරුවා ආස කරන දේ දෙන්න කලින් ඔහුට තිබුණේ මොකක්ද? සමහර වෙලාවට දුකක් වෙන්න පුළුවන්, සමහරලාට උපේක්ෂාවක් වෙන්න පුළුවන්, සමහරලාට සතුටක් වෙන්නත් පුළුවන්. කුමක් හෝ වේදනාවක් තිබුණා.
එතකොට අර ආස කරන දේ දෙන්න කලින් තිබුණා වූ චිත්ත චෛතසික පරම්පරාව නැත්තම් වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ නාම ධර්ම පරම්පරාව අර ප්‍රිය දේ සතුටු දේ දුන්නට පස්සේ මුලින් තිබුණ එක අනිත්‍යතාවයට ගියා. අලුතෙන් එකක් හටගත්තා. ආයෙ බලන්න පොඩි දරුවා කියන පංච උපාදානස්කන්ධයේ අර සතුටු හිතෙන දේ දෙන්න කලින් තිබුණු නාම රූප පරම්පරාව සතුටු හිතෙන දේ දුන්නට පස්සේ වෙනම නාම රූප පරම්පරාවක් බවට පත් වෙනවා. කියන්නේ අලුත් විඥානයක් හට ගන්නවා. මුලින් තිබුණේ දෝමනස්සයක් නම් ඒක වෙනස් වෙලා සෝමනස්සයක් හට ගන්නවා. මුලින් තිබුණේ උපේක්ෂාවක් නම් ඒක ඉවර වෙලා ඒක අනිත්‍යතාවයට ගිහිල්ලා සෝමනස්සයක් හට ගන්නවා. මුලින් තිබුණේ සෝමනස්සයක් නම් ඒ සෝමනස්ස චිත්ත පරම්පරාව අනිත්‍යතාවයට ගිහිල්ලා අලුතෙන් සෝමනස්ස සහගත විඥාන පරම්පරාවක් හට ගන්නවා. කොහොම නමුත් මුලින් තිබුණ එක අනිත්‍යතාවයට ගිහිලා තමයි අලුත් එකක් හටගන්නේ. අනිත්‍ය මුලින් තිබුණ එක අනිත්‍ය නොවි අලුතෙන් එකක් හටගන්නේ නැහැ. මුලින් තියෙන එක අනිත්‍ය වුණාට පස්සෙම තමයි අලුතෙන් එකක් හටගන්නේ. ඒතර මුලින් තිබුණු නාම රූප පරම්පරාව අනිත්‍යතාවයට ගිහිල්ලා අලුතෙන් සෝමනස්ස සහගත චිත්ත පරම්පරාවක් හටගත්තා. එතකොට අනිත්‍ය නිසා අනිත්‍යතාවයේ බලපෑමත් එක්ක අර බාහිර ප්‍රත්‍ය කියන එකත් ලැබිලා ඒ කියන්නේ සතුටු හිතෙන වස්තුවක් ලැබීම කියන එකත් එක්ක මෙතන හටගන්නේ කුමක්ද? අලුත් සෝමනස්ස සහගත පරම්පරාවක්. එතකොට අර අනිත්‍යතාවයේ බලපෑම ඔස්සේ අනිත්‍ය වීම හරහා අනිත්‍ය වීම නිසා මෙතන හටගෙන තියෙන සතුටක්. ඒ සතුට කියන්නේ දුකට විරුද්ධ දෙයක්. එතකොට අපි දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් කියලා ගත්තොත් තමයි ඔන්න ඔය දෙක පරස්පර වෙන්නේ. අනිත්‍ය නිසා කොහොමද සතුටක් ඇති වුනේ කියලා හිතෙන්නේ. දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් කියලා හිතුවොත් විතරයි. දැන් මුලින් තිබුණ එක අනිත්‍ය වෙලා දුක හරි උපේක්ෂාව හරි මොකක් හරි එකක් අනිත්‍ය වෙලා සතුටක් එනවා. දුක අනිත්‍ය වුණා සතුටක් ආවා. නමුත් ඔය අනිත්‍ය නිසා දුක හට ගන්නවා කියලා හිතුවොත් අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා කියලා හිතුවොත් පරස්පර විරෝධී වෙනවා. එතනදිම බලන්න ඕනේ අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව පමණක් නොවේ දුක්ඛ වේදනාව නොවන ධර්මතාවත් හට ගන්නවා කියලා අපි බැලුවොත් අපිට කිසිම විදිහක ගැටලුවක් නැහැ. අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව පමණක් නොවේ දුක්ඛ වේදනාව නොවන ධර්මතාවත් හට ගන්නවා කියලා බලනකොට අර ළමයාගේ සතුට කියනවා කියන එක සතුට හට ගන්නවා කියන එක ධර්ම විරෝධී වෙන්නේ නැහැ. ඇයි? අපි දන්නවා අනිත්‍ය නිසා දුක්ඛ වේදනාව විතරක් නෙවෙයි දුක්ඛ වේදනාව නොවන දේවත් හට ගන්නවා. එහෙම බලනකොට ගැටලුවක් ඉන්නේ නැහැ. ඔය දුක්ඛ වේදනාව කියන එක හරහා ගිහිල්ලා බලනකොට තමයි අර ප්‍රසිද්ධ උදාහරණ විදිහට දෙන්නේ ඔළුව කැක්කුමක් සනීප වුණාට පස්සේ අනිත්‍ය වුණාට පස්සේ ඒ ඇති වෙන්නේ දුකක්ද? නැත්නම් තුවාලයක් සනීප වුණාට පස්සේ ඇති වෙන්නේ දුකක්ද? ලෙඩක් සනීප වුණාට පස්සේ ඇති වෙන්නේ දුකක්ද? මේ විදිහට අර පටු ආකාරයේ ප්‍රශ්න කිරීම වලට යොමු වෙන්නේ අනිත්‍යතාවය නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා කියලා ගන්න තැනදී විතරයි. පොඩි ළමයාගේ දුක ඉවර වෙලා සතුටක් ආවා. නැත්නම් ඔළුවේ කැක්කුම සනීප වෙලා සුවයක් ආවා. ලෙඩක් සනීප වෙලා සුවයක් ආවා. පිළිකාවක් සනීප වෙලා සුවයක් ආවා. එතකොට පිළිකාව අනිත්‍ය වෙලා සතුටක් ඇවිල්ලා. ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙලා සතුටක් ඇවිල්ලා. පොඩි ළමයාගේ දුක ඉවර වෙලා සතුටක් ඇවිල්ලා. එහි ප්‍රශ්නේ
සම්පූර්ණයෙන්ම අනවබෝධය මත ඇති වෙන ප්‍රශ්නයක් කියන එක තේරුම් ගන්න පුළුවන් අනිත්‍යතාවය නිසා දුක් වේදනාව ඇති වෙනවා කියලා හිතුවොත්. අනිත්‍යතාවය නිසා දුක් වේදනාව ඇති වෙනවා කියලායි බැලුවේ දුක්ඛ කියන වචනය දුක් වේදනාවට පමණක් ලඝු කරලා තියෙන නිසා. දුක්ඛ කියලා කියන්නේ කලින් කිව්වා වගේම දුක් වේදනාව පමණක් නොවේ දුක් වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්මතාවලට පොදුවේ හඳුන්වන නාමය කියලා හැඳින්වුවොත් සියලු සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණය කියලා හැඳින්වුවොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත්‍ය නිසා දුක්ඛ හටගෙන තියෙනවා. දුක්ඛ කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඇයි පංච උපාදානස්කන්ධය දුක්ඛ වේදනාවක් නිසා නොවේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් පංච උපාදානස්කන්ධයම දුකයි. නමුත් ඒක දුක්ඛ වේදනාව කියලා නෙමෙයි කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ සිංහල තේරුම ගත්තොත් කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුක්ඛ වෙනවා කියලා මිසක පංච උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් කියලා නෙවෙයි කියන්නේ. එතකොට අර ඒ විදිහට බැලුවොත් පංච උපාදානස්කන්ධය දුක්ඛ කියන අර්ථයෙන් ගත්තොත් ඒ දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව නොවේ. දුක්ඛ වේදනාව පමණක් නොවේ දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්මතාවල එකතුවක් කියලා අපි කල්පනා කරොත් කිසිම ගැටලුවක් නැතුව අපිට මේක විසඳ ගන්න පුළුවන්. අනිත්‍ය නිසා දුක්ඛ ඇති වෙනවා. දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව නොවේ. දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්මතා. ඇයි එහෙම කියන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නිසා. පංච උපාදානස්කන්ධා දුක්ඛා පංච උපාදානස්කන්ධයම දුක්ඛයි. නමුත් දුක්ඛ වේදනයි නොවේ. පංච උපාදානස්කන්ධේ දුක්ඛ වේදනාවක් කියලා නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධයම දුක්ඛ කියලා. දුක්ඛ කියන පාලි වචනේ අපි එතෙන්ට අර්ථය ගන්න ඕනේ දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්ම කියලා. දුක්ඛ කියලා කියන්නේ වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්ම කියලා ගත්තොත් යදනිච්ඡන් තන් දුක්ඛං කියන තැනද කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දුක්ඛ කියන පදයට බොහෝ අර්ථ තියෙනවා. ඒ බොහෝ අර්ථ තියෙන පදයක දුක්ඛ කියන වචනේ විතරක් හැමතැනටම දාන්න ගියොත් තමයි ওই ගැටලුව එන්නේ. යදනිච්ඡං තන් දුක්ඛං කියන තැනදී යමක් අනිත්‍ය නිසා දුක්ඛය හට ගන්නවා නැත්නම් පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා ගත්තොත් යමක් අනිත්‍ය නිසා පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා වගේ ගත්තොත් ගැටලුවක් වෙන්නේ නැහැ. කලින් තිබුණු පංච උපාදානස්කන්ධය අනිත්‍ය වුණාට පස්සේ තමයි අලුත් පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. යදනිච්ඡං තන් දුක්ඛං කියන තැනදී පංච උපාදානස්කන්ධය කියන පදේ දාලා බලනවා. යදනිච්ඡං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං ඒක දුක්ඛ කියලා කියන්නේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන අර්ථේ පංච උපාදානස්කන්ධය. යමක් අනිත්‍යද ඒක දුක්ඛ වෙනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. එහෙම කියලා හිතලා බලන්න. හිතුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිතුවා කියලා මේ ධර්ම විරෝධී දෙයක් වෙන්නෙත් නැහැ. නිවන හිමි වෙලා යන්නෙත් නැහැ. මොකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. හිතලා බලන්න. අනිත්‍ය නිසා දුක්ඛ වේදනාවක් හට ගන්නවා කියලා විතරක් හිතන්නේ නැතුව අනිත්‍ය නිසා පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියලා හිතලා බලන්න. හැම පැත්තටම දාලා හරවලා බලනකොට තේරෙයි මේ භාග්‍යතුන් වහන්සේ දුක්ඛ කියලා හඳුන්වලා තියෙන්නේ දුක්ඛ වේදනාව පමණක් නොවේ කියන දේ. යමක් අනිත්‍යද ඒක දුක්ඛයි. යදනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය වෙනවද ඒක දුක්ඛ වෙනවා. දුක්ඛ වේදනාවක් පමණක් වෙනවා නොවේ. යමක් අනිත්‍යද ඒක දුක්ඛ වෙනවා. දුක්ඛ වේදනාවක් පමණක් වෙනවා නොවේ. එතකොට දුක්ඛ වේදනාවක් පමණක් වෙනවා නොවේ කියන තැනදී අපිට පංච උපාදානස්කන්ධයම ආදේශ කරලා බලන්න පුළුවන්. යමක් අනිත්‍යද
ඒක දුක්ඛ කියලා කියන්නේ යමක් අනිත්‍ය වෙනවද ඒක රූපයක් කියලා අපිට කියන්න පුළුවන්. යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍යද තං දුක්ඛං යද නිච්ඡං කියන්නේ යං අනිච්ඡං යං අනිච්ඡං ඒක සංදි වෙනකොට තමයි ද කාර්යයක් එන්නේ. යං අනිච්ඡං යමක් අනිත්‍යද තං දුක්ඛං ඒක දුක්ඛයි. දුක්ඛ වේදනයි නොවේ දුක්ඛයි. ඒක පංච උපාදානස්කන්ධය දාලා බැලුවොත් යද නිච්ඡං යමක් අනිත්‍යද තං රූප උපාදානස්කන්ධං ඒක රූප උපාදානස්කන්ධයකි. ඉතින් හරිය රූප උපාදානස්කන්ධය අනිත්‍යයි ගැටලුවක් නැහැ. යද නිච්ඡං තං වේදනා උපාදානස්කන්ධං යමක් අනිත්‍යද එය වේදනා උපාදානස්කන්ධයකි. ගත්තොත් ගැටලුවක් නැහැ වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි. යද නිච්ඡං තං සංඥා උපාදානස්කන්ධං යමක් අනිත්‍යද එය සංඥා උපාදානස්කන්ධයකි. කිව්වොත් වැරදිද නැහැ වැරදි නැහැ. සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි. යද නිච්ඡං තං සංකාර උපාදානස්කන්ධං යමක් අනිත්‍යද ඒ සංස්කාර උපාදානස්කන්ධයකි කියන්න පුළුවන්. යද නිච්ඡං තං විඥාන උපාදානස්කන්ධං යමක් අනිත්‍යද ඒ විඥාන උපාදානස්කන්ධයකි එහෙම ගන්නත් පුළුවන්. එහෙම අනිත් පැත්තට හරවලා බලනකොට යමක් අනිත්‍ය වෙනවද ඒක රූප උපාදානස්කන්ධයක් කියලා කියන්නත් පුළුවන් අපිට. වේදනා උපාදානස්කන්ධයක් කියලා කියන්නත් පුළුවන්. සංඥා උපාදානස්කන්ධයක් සංස්කාර උපාදානස්කන්ධයක් විඥාන උපාදානස්කන්ධයක් කියලා කියන්නත් පුළුවන්. ඕනම උපාදානස්කන්ධයකට හරවන්න පුළුවන්. ඇයි? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛ වෙන්නේ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුක්ඛයි. දුක්ඛ වේදනයි නොවේ දුක්ඛයි. එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ගත්තට පස්සේ යද නිච්ඡං තං දුක්ඛං කියලා කියනකොට යමක් අනිත්‍යද ඒ දුක්ඛයි කියලා ගන්නකොට යමක් අනිත්‍යද ඒ රූප උපාදානස්කන්ධයි වේදනා උපාදානස්කන්ධයි සංඥා උපාදානස්කන්ධයි සංස්කාර උපාදානස්කන්ධයි විඥාන උපාදානස්කන්ධයි ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගත්ත කියලා ධර්ම විරෝධී වෙනවද වෙන්නේ නැහැ. ඇයි? රූප උපාදානස්කන්ධය අනිත්‍යයි. වේදනා උපාදානස්කන්ධයත් අනිත්‍යයි. සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයත් අනිත්‍යයි. ඒ නිසා කිසිම ධර්ම විරෝධී භාවයක් නැහැ. එහෙම අරගත්තට පස්සේ එහෙම හිතලා බලනකොට හැම පැත්තකටම අපි දාලා හිතලා බැලුවොත් භාග්‍යතුන් වහන්සේ දුක්ඛාරි සත්‍ය දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව කියලා ගත්තොත් විතරයි වරදක් වෙන්නේ. දුක්ඛ වේදනාව පමණක් නොවේ කියලා ගත්තට පස්සේ වරදක් වෙන්නේ නැහැ කියන එක Tamanටම ඔප්පු කරගන්න පුළුවන්. දැන් දුක්ඛ දුක විපරිණාම දුක සංකාර දුක පරියාය දුක නිප්පරියාය දුක ওই විදිහට පටිච්චන්න දුක අපටිච්චන්න දුක මේ විදිහට දුක විස්තර කරනවනේ විවිධාකාරයෙන් දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන ආකාරයෙන් විස්තර කරනවා. දුක්ඛ දුක කියලා කියන්නේ දුක්ඛ වේදනාව. සංකාර දුක කියලා කියන්නේ සංස්කාරය ධර්මයන්ට. සංස්කාර ධර්මෝ වේදනාවක් කියලා කියන්නේ නැහැ කිසිම තැනක. දුක්ඛය කියලා ගත්තට පස්සේ සංස්කාර ධර්මයක් දුක්ඛ වෙනවා. හැබැයි දුක්ඛ වේදනයි කියලා නෙමෙයි කියන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දුක්ඛාර සත්‍ය තුලදී දේශනා කරේ දුක්ඛ වේදනාව ගැන පමණයි කියලා හිතුවොත් විතරයි වරදක් වෙන්නේ. දුක්ඛ වේදනාව ගැන පමණක් නොවේයි. දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන ධර්මතාව ගැනත් දේශනා කරලා තියෙනවා කියලා ගත්තොත් එහෙම හිතුවොත් එහෙම හිතලා බැලුවොත් දුක්ඛාර සත්‍ය වටහා ගන්න පහසුයි. කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුක්ඛ වේදනාව ගැන පමණක් නොවේ මුළු පංච උපාදානස්කන්ධය ගැනම. රූප උපාදානස්කන්ධය දුක්ඛයි. වේදනා උපාදානස්කන්ධය දුක්ඛයි. සංඥා උපාදානස්කන්ධය දුක්ඛයි. සංස්කාර උපාදානස්කන්ධය දුක්ඛයි. විඥාන උපාදානස්කන්ධය දුක්ඛයි. හැබැයි ඒ කිසිම තැනක රූප උපාදානස්කන්ධය දුක්ඛ වේදනයි කියලා නෙමෙයි දේශනා කරන්නේ.
වේදනා උපාදානස්කන්ධය දුක්ඛ වේදනයි කියලා නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. සංඥා උපාදානස්කන්ධය දුක්ඛ වේදනයි කියලා නෙමෙයි. සංස්කාර උපාදානස්කන්ධය දුක්ඛ වේදනයි කියලා නෙවෙයි. විඥාන උපාදානස්කන්ධය දුක්ඛ වේදනයි කියලා නෙවෙයි. ඒ වගේම ඒවා නිසා දුකයි කියලාත් නෙමෙයි. රූප උපාදානස්කන්ධා දුක්ඛා කියලා මිසක රූප උපාදානස්කන්ධේ නිසා දුක්ඛයි කියලා නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. ඒක සමහර අය ගන්නවා රූප උපාදානස්කන්ධේ නිසා දුක්ඛ වේදනාව හට ගන්නවා. ඒ නිසා මේක දුකයි. එහෙම නෙවෙයි. රූප උපාදානස්කන්ධා දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනකොට රූප උපාදානස්කන්ධා දුක්ඛා වේදනා උපාදානස්කන්ධා දුක්ඛා සංඥා උපාදානස්කන්ධා දුක්ඛා සංකාර උපාදානස්කන්ධා දුක්ඛා විඥාන උපාදානස්කන්ධා දුක්ඛා. හැබැයි රූප උපාදානස්කන්ධය දුක්ඛ වේදනයි නොවේ. වේදනා උපාදානස්කන්ධේ දුක්ඛ වේදනයි නොවේ. සංඥා උපාදානස්කන්ධේ දුක්ඛ වේදනයි නොවේ. සංකාර උපාදානස්කන්ධේ දුක්ඛ වේදනයි නොවේ. විඥාන උපාදානස්කන්ධේ දුක්ඛ වේදනයි නොවේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ දුක්ඛාර සත්‍යයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ වේදනාව ගැන පමණක් නොවේ. වේදනාව සහ වේදනාව නොවන ධර්මතා ගැනත් දේශනා කරනවා. සියල්ල දුක්ඛ කියන පොදු ආමන්ත්‍රණය ඔස්සේ. එතකොට යම්කිසි ගැටලුවක් එන්න පුළුවන්. එතකොට මේ දුක්ඛ කියන්නේ මොකක්ද කියලා. දුක්ඛ කියන වචනය අපිට සිංහල තේරුමක් දෙන්න පුළුවන් වචනයක් නෙවෙයි. දුක්ඛ කියන වචනේට තේරුමක් ගන්න බෑ. සරලව අපිට කියන්න පුළුවන් මේ දුක කියලා. නමුත් ඒකේ අර අර්ථය සැපයීම කියන එක අර්ථය විස්තර කරනවා කියන තැනදී සිංහල භාෂාවෙන් විතරක් ඒක කරන්න බෑ. ධර්මයේ දක්වලා තියෙන ආකාරයට සන්දිට්ඨික කියන ගුණයත් එක්ක බලනකොට තමා විසින්ම දකින්න ඕනේ දෙයක්. සාමං දට්ඨබ්බෝධි සන්දිට්ඨිකෝ කියලා කියන ආකාරයට මේ දුක්ඛ කියන එකත් තමා විසින්ම දකින්න ඕනේ. මොකද්ද මේ දුක්ඛ කියන එකේ අර්ථය? ඒක දකින්න නම් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ. බලනකොට විදර්ශනා ඥානවලදී භංග ඥානය, බහයතුපට්ඨාන ඥානය, ආදීනවානුපස්සන ඥානය ඔය විදිහට ඥාන ටික දකිනකොට මේ දුක්ඛ කියන්නේ මොකද්ද කියන එක හරියට වැටහෙනවා. ওই ඥාන කිසිම දෙයක් නැති කෙනෙකුට තමයි දුක්ඛාර සත්‍යයේ දුක්ඛ වේදනාව කියලා තියෙනවා කියලා හිතෙන්නේ. නමුත් උදයබ්බේ එහාට යනකොට භංග ඥානය, හේතුපට්ඨාන ඥානය, ආදීනවානුපස්සන ඥානය, මුංචිත කම්මිතා ওই ඥානවලට යනවා නම් කෙනෙක් එයාට තියෙනවා අර්ථයක් දුක පිළිබඳව. හැබැයි ඒ අර්ථය වචන වලින් විස්තර කරන්න අමාරුයි. අර්ථය වචනයෙන් විස්තර කරන්න අමාරු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා දුක කියන්නේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දුක්ඛ කියලා කියන්නේ කුමක්ද කියලා තම තමා විසින් වටහා ගන්නට ඕනේ අංක 1ටම. ඒක දකින්නට පෙර ආතුව අපිට යම්කිසි හැකියාවක් තියෙනවා සරලව අර්ථකථනය කරගන්න. මොකද්ද මේ දුක්ඛ කියලා කියන්නේ? ඒක දුක් වේදනාව නෙවෙයි. අංක 1 මතක තියාගන්න ඕනේ. දුක්ඛ කියලා කියන්නේ හුදෙක් දුක් වේදනාව පමණක් නෙවෙයි. දුක් වේදනාව සහ වේදනාව නොවන සියලුම ධර්ම. කොහොමද මේ දුක්ඛ කියන එක අපි දකින්න ඕනි? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයම වදයක් කියලා හිතන්න. කරදරයක් කියලා හිතන්න. හිංසාවක් කියලා හිතන්න. පීඩාවක් කියලා හිතන්න. නැත්නම් ඇණයක් කියලා හිතන්න. අසුචි ගොඩක් කියලා හිතන්න. කුණු ගොඩක් කියලා හිතන්න. මේ විදිහට හිතලා බලන්න. එතකොට ඔබට තේරෙයි එහෙම නැවත නැවත හිතනකොට එකපාරක් හිතුවටම නෙවෙයි. නැවත නැවත හිතනකොට තේරුම් ගන්න පුළුවන්
දුක්ඛ කියලා කියන්නේ හුදෙක් දුක් වේදනාවට කියන කතාවක් නෙවෙයි. මහා ගැඹුරු අර්ථ ගොඩක එකතුවක්. දැන් රූප උපාදානස්කන්ධය ගත්තොත් එහෙම අපි උදාහරණයකට ගමු අපේම ශරීරය. ශරීරයේ අරගෙන ශරීරයේ කොටසක් ගමු. ඔළුව කියන ඉන්ද්‍රිය ගමු. ඔළුව කියන ඉන්ද්‍රිය ගත්තට පස්සේ දැන් ඔළුව තියෙන නිසා සමහර වෙලාවට කෙනෙකුට ඒක හැඩ කරන්න පුළුවන් කොණ්ඩේ වවලා තෙල් ගාලා පීරලා කොණ්ඩේ කපලා පාට කරලා මොන හරි හැඩ කරලා ගන්න පුළුවන් කොණ්ඩේ හරහා ඔළුව කියන කොටස. තව කෙනෙකුට තට්ටේ ගාලා ආදී වශයෙන් ඒක හැඩ කරලා ගන්න පුළුවන්. ඒක අර හොඳින් තියෙන තාක්කල් ඒක පාවිච්චි කරන්න සතුටුයි. හැබැයි අපි හිතමු සුව නොවන ඔළුවේ කැක්කුමක් නැත්තම් මොළේ පිළිකාවක් වගේ තියෙනවා කියලා. ඔබ නිකමට හිතලා බලන්න උපන්දා ඉඳන් මිය යන තුරු ඔබට තියෙන ඔළුවේ කැක්කුමක්. අඩුවක්වත් වෙන්නේ නැහැ. සනීප වෙන්නේ නැහැ. කිව්වේ ඔළුවේ කැක්කුමක් තියෙනවා. ඔළුවේ කැක්කුමක් තියෙනවා දීර්ඝ කාලීනව පවතින උපන්දා ඉඳන් මිය යන තුරුම හිසේ කැක්කුමක් පවතිනවා. උපන්දා ඉඳන් මිය යන තුරුම හිසේ කැක්කුමක් තියෙනවා නම් ඔබට ඒක ඔබට අපහසුයක් නෙවෙයිද? කරදරයක් නෙවෙයිද? වදයක් නෙවෙයිද? හිංසාවක් නෙවෙයිද? ඔබ හිතලා බලන්න. උපන්දා ඉඳන්ම සුව නොවන ඔළුවේ කැක්කුමක් තියෙනවා. ඒක මොනතරම් පීඩාවක්ද ඔබට ජීවත් වෙන්න. ඔබට වැඩක් කරගන්න බෑ. හරිද? ඉගෙන ගන්න බෑ කරදරයි. රැකියාවක් කරගන්න බෑ කරදරයි. ජීවිතේ ගත කරගන්න බෑ කරදරයි. කොහෙන් බැලුවත් කරදරයක් නේ තියෙන්නේ. ඒක හුදෙක් දුක් වේදනාවක් විතරමද තියෙන්නේ. එතන නැත්නම් දුක් වේදනාව සහ වේදනාව නොවන මහා වදකාර ස්වභාවයක් ඔබට ඒ තුල නැද්ද? අපි හිතමු ඔබට අත් දෙක නැහැ. උපදිනකොට අත් දෙක නැහැ. ඔබට ජීවත් වෙන එක අපහසුයක් නෙවෙයිද? ඒක හුදෙක් දුක් වේදනාවක් විතරද? ඔබ අන්ධයි. උපදිනකොටම අන්ධයි. ඔබට ඒක කරදරයක් නෙවෙයිද ජීවත් වෙනකොට? ජීවත් වෙන්න වදයක් නෙවෙයිද ඒක? හිංසාවක් නෙවෙයිද? කරදරයක් නෙවෙයිද? අපහසුයක් නෙවෙයිද එතන තියෙන්නේ? ඔබට ඒක පුළුවන්ද මේක දුක් වේදනාවක් විතරයි තියෙන්නේ කියලා විස්තර කරන්න පුළුවන්ද කිසිම විදිහකට? ඇස් අන්ධ වෙනකොට, කන් ඇහෙන්නේ නැති වෙනකොට, ගොළු වෙනකොට, අතපය නැති වෙනකොට, රෝගී වෙනකොට මේ තියෙන්නේ හුදෙක් දුක් වේදනාවක් විතරක් නෙවෙයි. වේදනාව සහ වේදනාවට එහා ගියපු මහා කරදරකාරී ස්වභාවයක්, හිංසාකාරී ස්වභාවයක්, පීඩාකාරී ස්වභාවයක්, වදයක්, ඇනයක්, අප්‍රසන්න ස්වභාවයක්, අසුචි ස්වභාවයක් මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ASCII. ඔබ සංසාරේ පුරාවටම ලෙඩෙක් නම් ඔක එපා වෙන්නේ නැද්ද? ඔක දුක් වේදනාවක් විතරද තියෙන්නේ. සංසාරේ පුරාවටම ලෙඩෙක් නම් දුක් වේදනාවක් විතරද තියෙන්නේ. සංසාරේ පුරාවටම දැන් ඔබ උපන් මොහොතේ ඉඳන් මරණ මොහොත දක්වාම වයසට ගිය මහල්ලෙක් වගේ නම් ඉන්න වෙන්නේ. කරදරයක් නෙවෙයිද තියෙන්නේ. ඔබ වයසට උපදිනකොටම ඔබ වයසක මිනිස්සෙක්. ඕපපාතිකව පහළ වෙන වයසක මිනිස්සෙක්. හැරමිටියෙන් තමයි යන්න ඉන්න තියෙන. අතපය වාරු නැහැ, ගොන්ද බුදු ගැහිලා, කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. ඔක ජීවත් වෙන්න අපහසුයක් නෙවෙයිද? ඔක කරදරයක් නෙවෙයිද ජීවිතේට? වදයක් නෙවෙයිද ඔක ජීවිතේට? මේ ජීවිතේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පැවතීම නිසා ඔබට වදයක් නැද්ද? කරදරයක් නැද්ද? ඔබට හිතක් තිබෙන නිසා තමයි හිත රිදෙන්නේ. නැද්ද?
ඇස් දෙකක් තියෙන නිසා ඇස් දෙකේ ලෙඩ හැදෙනවා. කන් දෙකක් තියෙන නිසා කන් දෙකේ ලෙඩ හැදෙනවා. නාසයක් දිවක් කයක් තියෙන නිසා ලෙඩ හැදෙනවා. ඔළුවක් තියෙන නිසා කැක්කුම් හැදෙනවා. අතපය තියෙන නිසා ඔය කැක්කුම් හැදෙනවා, ලෙඩ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඔය තියෙන නිසා ඔබට පැමිණෙන්නා වූ කරදර ගොඩක් තියෙනවා නේද? මහ වදයන් ගොඩක් තියෙනවා නේද මේ රූප වේදනා සංඥා සංකාර එක්ක එන. රූපයත් එක්ක එන වදකාරවල ටික, කර්ම ටික, පීඩා ටික, දුර්ගන්ධයන් ගොඩක්, අසුචි ගොඩක්, හිංසාවන් ගොඩක් තියෙනවා නේද ඔබත් එක්ක? හිතලා බලන්න. මේ ජීවිතේ උපන්නා ඉඳන් මේ වෙනකන් තියෙන තරමක් කරදර ආවේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන නිසානේ. ඔබට හිත රිදුනා නම් රිදුන හිතක් තිබුණ නිසා. ඔබ මොනවා හරි මෝඩ වැඩක් හරි පිස්සු වැඩක් හරි කරා නම් කරේ ඔය හිතක් තියෙන නිසා. ඔබේ අතපය කැඩලා තියෙනවා නම්, ඔළුව පැලිලා තියෙනවා නම්, ඇක්සිඩන්ට් වෙලා තියෙනවා නම්, ඒ වගේදී විඳවල තියෙනවා නම්, ඔය ඔක්කොම තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ තියෙන නිසා. එතකොට ඔබ බලන්න මේ ජීවිතයේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන නිසා ඔබට එකතු වෙලා තිබෙන වද කර්මවල ගොඩ, අපහසුතා ගොඩ, හිංසා ගොඩ, පීඩා ගොඩ, දුගඳ ගහන ස්වභාව ගොඩ, අසුචි ස්වභාවල් ගොඩ. මේ විදිහට හැමදේම එකතු කරලා බලන්න. මේ ඔක්කොම එකට එකතු කරලා බලනකොට ඔබට තේරෙයි මේක මහ පුදුම වදකාරී ස්වභාවයක් තියෙනවා කියලා. ඒක තමයි අපි දකින්න ඕනි, වටහා ගන්න ඕනි මේ වදයක් කියන එක. එතකොට වදය කියන එක, අපහසුව කියන එක, කර්ම කියන එක මොන වචනෙන් හඳුන්වගත්තත් කමක් නැහැ. ඒ පීඩාකාරී ස්වභාවයේ ඇතුලේ තමයි අනිත් හැමදේම තියෙන්නේ. ওই දුක් වේදනාව තියෙන්නේත් ඒක ඇස්සේ. ඔබ නිකමට හිතන්න ඔබට සතුට විතරක් තියෙනවා කියලා. සතුට විතරක් තිබුණාට පස්සේ හැමතිස්සෙම සතුටින් ඉඳලා එපා වෙන්නේ නැද්ද? ඒකාකාරී ස්වභාවයක් නැද්ද? හැමදාම එකම කෑම නම් ඔබට කන්න තියෙන්නේ. හැමදාම එකම බීම නම් ඔබට බොන්න තියෙන්නේ. හැමදාම එක ඇඳුම නම් අඳින්න තියෙන්නේ. හැමදාම එකම වාහනේ නම් යන්න තියෙන්නේ. හැමදාම එකම ගෙදරට වෙලා එකම විදිහටම නම් ජීවත් වෙන්න තියෙන්නේ. ඒකාකාරී ස්වභාවයක් විතරයි නම් තියෙන්නේ. සතුට කොයිතරම් තිබුණත් ප්‍රයෝජනවත් වෙනවද? ඒකාකාරී සතුටක් තිබුණොත් එහෙම බෑ මිනිස්සුන්ට. මිනිස්සුන්ට වෙනසක් ඕනි වෙනවා. ඇයි? ඒකාකාරී ස්වභාවය කියලා කියන්නේ කරදරයක්, වදයක්, හිංසාවක්, පීඩාවක්, අපහසුවක්. මිනිස්සු හැමදාම ගෙදරින් කන්න නැතුව කඩෙන් කන්න යන්නේ ඇයි? හැමදාම ගෙදරින් කාලා එපා වෙනවා මිනිස්සුන්ට. ඇයි? කොච්චර හොඳට කෑම තිබුණත්, කොච්චර රසවන්ත වුණත්, හැමදාම එකම කෑම වුණත් කන්න බෑ මිනිස්සුන්ට. ඇයි? ඒකාකාරී ස්වභාවයක්, පීඩාවක් වෙනවා. එතකොට සතුට කියන එක වුණත් හැමදාම තිබුණොත්, කවුරු හරි හිතුවොත් එහෙම දිව්‍ය ලෝකේ සපයි කියලා හැමදාම එකම විදිහට ඉන්න ගියට පස්සේ එපා වෙනවා කිය. කෙනෙකුට හිතේ මේ දිව්‍ය ලෝකයේ ආවුස මේ අවුරුදු 1000 ගණන් ලක්ෂ ගණන් තියෙන නිසා ගැටලුවක් නැහැනේ කියලා. ඒ ඉතින් එක මනුස්ස ලෝකෙට සාපේක්ෂවනේ. දිව්‍ය ලෝකෙට සාපේක්ෂව මනුස්ස ලෝකෙ නිකන් අපිට සාපේක්ෂව මధుරෙක් වගේ. නමුත් දිව්‍ය ලෝකෙ ගත්තට පස්සේ හැමදාම එකම විදිහට ජීවත් වෙන්න ගියාට පස්සේ එපා වෙනවා. දෙවියන්ටත් අවශ්‍ය වෙනවා විවිධ වෙනස් දේවල්. ඇයි? ඒකාකාරී ස්වභාවය වදයක් වෙනවා මනසට. එතකොට මේ දුක තියෙන්නේ මේ පීඩාකාරී ස්වභාවය, වදකාරී ස්වභාවය, හිංසාකාරී ස්වභාවය ඇතුලේ. සතුට තියෙන්නේ ඔය පීඩාකාරී, හිංසාකාරී, වදකාරී ස්වභාවය ඇතුලේ. උපේක්ෂාව තියෙන්නේ ඕක ඇතුලේ. රූප තියෙන්නේ ඕක ඇතුලේ. වේදනා තියෙන්නේ ඕක ඇතුලේ. සංඥා සංකාර විඥාන ඔක්කොම තියෙන්නේ මේ වදකාරී ස්වභාවය ඇතුලේ. මොකද්ද? මේ සංස්කාර ධර්ම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගත්තට පස්සේ
මේ පංච උපාදානස්කන්ධෙන් සකස් වෙච්ච ලෝකය කියලා කියන්නේ වදයක්. කර්මයක්. පීඩාවක්. හිංසාවක්. අසරණ භාවයක්. අසුචි ස්වභාවයක්. දුගන්ධ ස්වභාවයක්. අශික්ෂිත ස්වභාවයක්. අශීලාචාර ස්වභාවයක්. මොන විදිහකින් හරි බලන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තනිකර කරදරයක් ඔබට. ඔබට කරදරයක් කියලා හිතෙන්නේ නැත්නම් ඔබ පෘථග්ජනයෙක්. මෝඩයෙක්. බාලයෙක්. පෞකාරයෙක්. ඔබට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ කරදරයක් බව වැටහෙන්න ඕනේ. වදයක් බව වැටහෙන්න ඕනේ. හිංසාවක් බව වැටහෙන්න ඕනේ. පීඩාවක් බව වැටහෙන්න ඕනේ. අන්න මේ හිංසාවක්, පීඩාවක්, කරදරයක්, වදයක් මේ ඔක්කොම ටික එකට ගොනු කරලා ගත්තට පස්සේ අන්න ඒකට හඳුන්වනවා දුක්ඛ කියලා. ඒක හුදෙක් දුක්ඛ වේදනාවක් විතරක් නෙවෙයි, දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්මතාවල එකතුවක්. දුක්ඛ වේදනාව සහ වේදනාව නොවන සියලු ධර්මවල එකතුව විදිහට ගත්තොත් මේ කරදරය, පීඩාව, හිංසාව, වදය මේ ආදී ධර්මතාවයකට එකතු කරලා ඒකට දුක්ඛ කියලා හැඳින්වුවොත් අන්න එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් දුක්ඛාර සත්‍යයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මොන වගේ අර්ථයක්ද කියන එක. හැබැයි ඒක හිතන්න පුළුවන් යම්කිසි සීමාවකට විතරයි. එතනින් එහාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලලා ඒ ත්‍රිලක්ෂණයත් එක්ක එතනින් එහාට භංගය, භය, ආදීනව, මුංජිතු කම්මිතා මෙන්න මේ වගේ ඥාන උපදවා ගන්නට ඕනේ. එතකොට තමයි මේ දුක්ඛ කියන එක හරියටම වැටහෙන්නේ. ඊට මෙහා ඔක්කොම අපි හිතන අදහස් විතරයි වැටහෙන්නේ උදයබ්බයෙන් එහාට. එතකොට ඒ උදයබ්බයෙන් එහාට වැටහෙන දේ ඊට මෙහාදී තේරුම් ගන්න පහසු වෙන්න උපකාර වෙනවා. මෙන්න මේ විදිහට හිතුවොත් කොහොමද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ කරදරයක්, වදයක්, හිංසාවක්, පීඩාවක් මේ ආදී වශයෙන් හිතුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. සතුට හැමතිස්සෙම තිබ්බොත් මේක කරදරයක්, වදයක්, හිංසාවක්, පීඩාවක්, හරි අපහසුයක්. දුක හැමතිස්සෙම තිබ්බත් මේක කරදරයක්, පීඩාවක්, හිංසාවක්, වදයක්, අපහසුවක්. උපේක්ෂාව විතරක් තිබ්බොත් එහෙම ඒකත් කරදරයක්, හිංසාවක්, පීඩාවක්. හරිද? එතකොට රූප තියෙනවා කියලා කියන්නේ ඒ නිසා අපිට ඒක රූප නිසා අපිට කරදරයක්, පීඩාවක්, හිංසාවක් මේ වගේ අපහසුතාව තමයි තියෙන්නේ. වේදනා නිසාත් එහෙමයි, සංඥා නිසාත් එහෙමයි, සංස්කාර නිසාත් එහෙමයි, විඥාන නිසාත් එහෙමයි. ඔබ නිකමට හිතලා බලන්න ඔබේ හිත ඔබට මොනතරම් වදයක් දෙනවද කියලා. සැරින් සැරේට වෙනස් වෙනවා. නැවත නැවත වෙනස් වෙවි විඥානයේ විසින් අපිට දෙන්නේ පීඩාවක්. විඥානයේ විසින් අපිට දෙන්නේ හිංසාකාරී ස්වභාවයක්. විඥානයේ විසින් අපිට දෙන්නේ අසරණ ස්වභාවයක්, අපහසුතාවයක් තමයි අපිට විඥානයේ විසින් ඇති කරන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන විසින් අපිට අපහසුතාවයක් ඇති කරනවා, කරදරයක් ඇති කරනවා, හිංසාවක් ඇති කරනවා, පීඩාවක් ඇති කරනවා, වදයක් ඇති කරනවා කියලා හිතුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ දුක්ඛාර සත්‍යයේ දුක්ඛ වේදනාවට එහා ගියපු අර්ථය. වේදනාව සහ වේදනාව නොවන මේ අර්ථ වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ විදිහට හිතලා බැලුවොත්. එතකොට ඔබ හිතන්නකො යමක් අනිත්‍යයි. අනිත්‍ය නිසා ඔබට වදයක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට කරදරයක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට පීඩාවක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට හිංසාවක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට අපහසුයක් ඇති වෙනවා. වැරදිද අදහස? වැරදක් නැහැ.
අනිත්‍ය නිසා රූපයක් ඇති වෙනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඇයි? රූපය කියන්නේ කරදරයක්. වේදනාව කියන්නේ කරදරයක්, සංඥාව කියන්නේ කරදරයක්, සංස්කාර කියන්නේ කරදරයක්, විඥාන කියන්නේ කරදරයක්. එතකොට යමක් අනිත්‍ය නම් ඒක නිසා අපට කරදරයක් ඇති වෙනවා. යමක් අනිත්‍ය නම් ඒක කරදරයක්. එහෙම හිතලා බලන්න. යමක් නෙවෙයි. දුක්ඛාර සත්‍යේ දුක්ඛ වේදනා දුක්ඛාර සත්‍යේ දුක්ඛ කියලා හඳුන්වන්නේ දුක්ඛ වේදනාව පමණක් නොවේ. දුක්ඛ කියලා කියන්නේ කරදර, පීඩාව, වදයක්, අපහසුයක් මේ ආදී වශයෙන් හිතලා බැලුවොත් යදනිච්ඡම් තන් දුක්ඛං කියන තැනදී යමක් අනිත්‍යද ඒ නිසා ඔබට කරදරයක් ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්. වැරදිද? ගැටලුවක් නැහැ. ඇයි? රූපය අනිත්‍යයි. අනිත්‍ය වෙන රූපේ නිසා ඔබට කරදරයක් ඇති වෙන්න බැරිද? පුළුවන්. වේදනාව අනිත්‍යයි. අනිත්‍ය වේදනාවක් නිසා ඔබට කරදරයක් නෙමෙයිද තියෙන්නේ? කරදරයක්. වේදනාව සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, උපේක්ෂා වේදනාවක් තියෙනවා. වේදනාවෙන් අපිට වද දෙනවා. රූපේ අනිත්‍ය වෙවි අපිට වද දෙනවා. මේ හොඳට තියෙන ශරීරය ලෙඩ වෙනවා, ලෙඩ වෙලා සනීප වෙනවා, ආයෙ ලෙඩ වෙනවා, වද දෙනවා අපිට. තෝට රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම අපිට වද දෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ හුදෙක් වේදනාවක් විතරක් නොවේ, වේදනාවට එහා ගියපු කරදරයක්, හිංසාවක්, පීඩාවක්, වදයක්, අපහසුවක්. ඒ විදිහට හිතලා බලන්න. එතකොට යමක් අනිත්‍යද ඒ අනිත්‍ය නිසා ඔබට කරදරයක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට පීඩාවක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට හිංසාවක් ඇති වෙනවා. අනිත්‍ය නිසා ඔබට අපහසුයක් ඇති වෙනවා. එතකොට ඔබට පුළුවන් දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න. ඔබ දුක්ඛාර සත්‍ය තුල දේශනා කරන්නේ දුක්ඛ වේදනාවක් කියලා හිතුවොත් විතරයි ඔබට දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න අපහසු වෙන්නේ. දුක්ඛාර සත්‍ය තුල දුක්ඛ කියලා හඳුන්වන්නේ හුදෙක් දුක්ඛ වේදනාව පමණක් නොවේ. වේදනාව සහ වේදනාව නොවන ධර්ම සියල්ලම මේ තුල දේශනා කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න පහසුයි. අර කරදරයක්, පීඩාවක්, හිංසාවක්, වදයක්, අපහසුවක්, දුගඳ හමන ස්වභාවයක් මේ ආදී වශයෙන් හිතනකොට ඒකම තමයි ධර්මයේ තුල දේශනා කරලා තියෙන ගණ්ඩතෝ, සල්ලතෝ, ආබාධතෝ ආදී වශයෙන් විමසන්න කියලා. ඔබට වැටහෙන ආකාරයෙන් රූපය කියන්නේ කරදරයක්. වේදනාව කියන්නේ කරදරයක්, සංඥාව කියන්නේ කරදරයක්, සංස්කාර කියන්නේ කරදරයක්, විඥාන කියන්නේ කරදරයක් කියලා හිතලා බලන්න. එතකොට රූප අනිත්‍ය වෙනකොට ඔබට කරදරයක් එනවා. දුක් වේදනාවක් නෙමෙයි, කරදරයක් එනවා. ඔබට දුක සතුටට පෙරලිලා, සතුට දුකට පෙරලිලා, ආපහු උපේක්ෂාවට පෙරලි, ඔහොම පෙරලි තියෙනකොට කරදරයක් නැද්ද? මේ සෝමනස්ස සහගත සිතක් එනවා, ආයි දෝමනස්ස සහගත සිතක් එනවා, ආයි උපේක්ඛා සහගත සිතක් එනවා, ආයි කුසල් සිතක් එනවා, කුසල් සිතට බාධා කරන අකුසල් සිතක් එනවා. ඔහොම එනකොට කරදරයක් නැද්ද? වදයක් නැද්ද? අපිට අපේ හිත එක විදිහට තියාගන්න බැරි නම් ඒක කරදරයක්. ඒක වදයක්. ඒක පීඩාවක්. එතකොට දුක්ඛ කියන එකේ අර්ථය උදෙක් දුක්ඛ වේදනාව විදිහට නොගෙන ඒක කරදරයක්, පීඩාවක්, හිංසාවක්, වදයක් මේ ආදී වශයෙන් හිතලා බැලුවොත් ඔබට දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න පහසුයි. දුක්ඛ වේදනාව කියලා හිතුවොත් තමයි ඔබට අපහසු වෙන්නේ. නැත්නම් ඒක කරදරයක්, පීඩාවක්, හිංසාවක් ආදී වශයෙන් හිතුවොත් දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා දුක්ඛාර සත්‍ය බලනකොට දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව කියලා විතරක් ගන්න එපා. දුක්ඛ කියලා කියන්නේ අර කරදරයක්, පීඩාවක්, හිංසාවක්, පදයක්, අපහසුවක්, දුගද හමන ස්වභාවයක්, අසුචි ස්වභාවයක්, අප්‍රසන්න ස්වභාවයක්
මේ ඔක්කොම විදිහට බලන්න. එතකොට ඔබට දුක්ඛාර සත්‍ය වටහා ගන්න පහසු වෙනවා. එතකොට ඒක අනිත්‍ය නිසා දුක්ඛ කියලා කියන තැනදී යදනිච්ඡං තං දුක්ඛං කියන තැනදී ගැටෙන්නේ නැහැ. තේරුම් ගන්න පහසු වෙනවා. හොඳට හිතලා බලන්න. දුක්ඛ වේදනාවක් කියලා හිතුවොත් තමයි ඔබට යදනිච්ඡං තං දුක්ඛං කියන තැනදී අනිත්‍ය වෙන හැමදේම දුක්ඛ වේදනා නොවේ කියලා හිතෙන්නේ. ඔබ හිතලා බලන්න මේක කරදරයක් පීඩාවක් හිංසාවක් වදයක් කියලා. නිකන් හිතන්නකෝ වදයක් කියලා. යදනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍යද ඒක වදයක්. රූපේ අනිත්‍ය වෙන එක වදයක්. වේදනාව අනිත්‍ය වෙන එක වදයක්. සංඥාව අනිත්‍ය වෙන එක වදයක්. සංස්කාර අනිත්‍ය වෙන එක වදයක්. විඥාන අනිත්‍ය වෙන එක වදයක්. එහෙම හිතලා බලන්න. එතකොට ඔබට ඒ අදහසක්. ඒ අදහස අපි ඊළඟට දියුණු කරගෙන අර විදර්ශනා ඥාන මට්ටමට යන්න ඕනි. ඇයි? මේක Tamanට ඕන විදිහට පවත්වන්න බැරි නිසා. මොකද මේක අනිත්‍ය වෙනවා කියන එක Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. ඒක පාලනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ඒක වසඟේ පවත්වන්න බෑ. රූපය වසඟේ පවත්වන්න බෑ. රූපය අනිත්‍ය වෙන එක අපිට නවත්තන්න බෑ. ඒක අනාත්මයි. වේදනාව අනිත්‍ය වෙන එක නවත්තන්න බෑ. අනාත්මයි. සංඥා සංකාර විඥාන අනිත්‍ය වෙන එක අපිට නවත්තන්න බෑ. අනාත්මයි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දුක්ඛයි. ඒ දුක්ඛ වෙන එක නවත්තන්න බෑ. ඇයි? අපිට වසඟේ පවත්වන්න බෑ. අනාත්මයි. එතකොට මේක හරයක් නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් එන්නේ දුක්ඛ විතරයි. කිසි ඵලයක් ලැබෙන්නේ නැහැ. දුකක් විතරමයි තියෙන්නේ. දුක්ඛ වේදනාවක් නෙමෙයි වදයක් විතරයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා අපිට වදයක් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒ නිසා ඒක අනාත්මයි. අර්ථයක් නැහැ. තියෙන වදයක් විතරයි. එතකොට මේ වදෙන් මිදෙන එක තමයි අර්ථය වෙන්නේ. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් මිදෙන එක තමයි අර්ථය වෙන්නේ. සැනසීම වෙන්නේ. ඒක තමයි නිවන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ වදයක්. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් මිදීම තමයි සැනසීම වෙන්නේ. ඒ විදිහට හිතලා බලන්න. ඒ විදිහට හිතලා බලනකොට ඔබට චතුරාර්ය සත්‍ය වටහා ගැනීම පහසුවක් තියෙනවා. වටහා ගැනීම ඔබට වඩාත් පහසුභාවයට පත් කරයි. ඉතින් ඒ උදෙසා මේ හදිසියේ නමුත් පවත්වපු මේ පොඩි විස්තරය විග්‍රහ කිරීම ඔබට උපකාරයක් වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ මොහොතේ බලපු සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙලා තියෙනවා හෝ තිබුණා. සමත ආශ්‍රමයේ ස්වාමීන් වහන්සේටත් නමස්කාර කරනවා. උපවහන්සේට සුවසේ පාරමිතා සපුරාගෙන සුවසේ නිවනෙන් සැනසීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බන්ධ වෙලා යම්කිසි කෙනෙක් යම්කිසි ධර්ම කාරණාවක් ගත්තා නම් සියලු දෙනාටම නිවනෙන් සැනසීමටම හේතු වාසනා වේවා. ඊට පස්සේ මේක පස්සේ වෙලාවක හරි බලන කෙනෙක් ඉන්නවා නම් හදිසියේ නමුත් මේක කතා කරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියන එක. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. දුක්ඛ කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් වැඩි විස්තරයක් කරේ. දුක්ඛ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයම පොදුවේ හඳුන්වන විස්තරයක්. එතනදී දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ වේදනාව පමණක් නෙවෙයි. වේදනාව සහ වේදනාව නොවන සියලුම ධර්මතාවයකට අයත් වෙනවා. ඒ නිසා දුක්ඛ කියලා කියන්නේ කරදරයක් නැත්නම් වදයක් නැත්නම් හිංසාවක් නැත්නම් පීඩාවක් අසරණ භාවයක් අපහසුයක් දුක දහමන ස්වභාවයක් අප්‍රසන්න ස්වභාවයක් අසුචි ස්වභාවයක් මේ ආදි වශයෙන් හිතලා බලන්න. එතකොට ඔබට අනිත්‍ය දුක්ඛ වටහා ගන්නට පුළුවන්. ඒ අතර සම්බන්ධය වටහා ගන්නට පුළුවන්. එතකොට මේ කරදරකාරී ධර්මයෝ අර්ථයක් නැති නිසා අනාත්මයි. අනිත්‍ය වීම පාලනය කරන්න බැරි නිසා අනාත්මයි. සත්පුද්ගල නොවන නිසා අනාත්මයි. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්. ඉතින්
වැඩි විස්තර සහිතව නැවත ඔබ වෙත වීඩියෝවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් එහිදී වැඩි විස්තර ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නම්. ඉදිරිපත් කරන්නම්. මේ ධර්ම කාරණා ඔබට නිවන පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා.